මේ කඩාවන ගිහිල්ලා තියෙන වැව් බින්දුවක් කොත්ත තුරු වෙන්නේ නැහැ. අයියෝ වත් කාලක් දියවලයි. රජ කාලේ වැව් බැම්මට පිට දීලා වැව් බේරගත්ත කාලා වගේ මම මේ කඩන් ගිමුදල හරස් කරලා මේ වැව් බේර ගන්නවා. පිට බලන්න ගලි. දීනේ. පොඩ්ඩක් මෙහෙ. කාල හරස් කරේ වැව් බැම්මක පොඩි හිලක්. හරිද? ඒක හරස් කරලා තේ කොල්ල මැරුණා. දැන් මෙතන අඩි 40ක් විතර වැව් බට්ටේ කඩා ගිහින් තියෙන්නේ. දැන් මේක හරස් කරන්නද හදන්නේ? මාරයි නේ මල්ලි. පැකට් 4ක් බිව්වත් මොකද මේක හදන්න අයියේ. මේ සභාපති මහත් වෙනවා. සභාපති මහත් වෙනවා. අද්දෙයනේ. මේ මොකද්ද වෙලා තියෙන්නේ? වැරදි තැනින් නේද කපලා තියෙන්නේ? වැරදි තැනින් නේද කපලා තියෙන්නේ? කොට්ට ගාව තැනින් තමයි කපන්න ඕන. තේරෙන්නේ නැහැ. උදාහරණයක් පෙන්නු. පැතුම් නිස්සක. අතින් අලගන්න පැතුම්. නිස්සක. දැන් පැතුම් නිස්සක මං කියන්නේ මේ වැව් බැම්ම. එතකොට මේ වැව් බැම්මේ ස්කන්ධිය පිටනේ වැටෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතනට. එතකොට සිරාමල්ලි ඔයා දැන් ඇවිල්ලා ජල ප්‍රවාහයක් වගේ ඇවිල්ලා කැරකි ඇවිල්ලා වදින්න මේ වැව් බැම්මේ. දැන් ජල ප්‍රවාහය මේ වැව් බැම්මේ මේ අහිංසක වැව් බැම්මේ වදින්න යන්නේ. හරි හරි මං ඉන්න. මේ මොන ජල ප්‍රවාහයක්ද මේ ජල පැකට් ගන්නේ. බලපන් ඇගේ හැටි. මේ මොකද්ද මේ? අපි මෙතනින් යවන්න ඕන ලොකු ජල කඳක්. අන්න හරි. බලමු හොඳ කඳක්. මල්ලි උඩ පැත්තකට යන්න. ආම්මට මේ ඉන්නේ බඩු. යමන් පුතා ජලකේ කියලා හැප්පියම් බැම්මේ. යමන් පුතා ජලකේ කියලා කිව්වලයන් යමන්.